ඉන්පසු දෙරට අතර අවබෝධතා ගිවිසුම් 7කට අදාළ ලේඛන හුවමාරු කර ගැනීම ඉන්දියා අග්‍රාමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඉදිරියේ සිදු කෙරුණා. ඒ ආරක්ෂක බලශක්ති ඩිජිටල් කරන සහ සෞඛ්‍ය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයකට අදාළවයි. The first exchange is the MOU between the government of the Republic of India. පළමුව හුවමාරු කරගෙනුනේ දෙරට අතර විදුලි බලය ආනයනය සහ අපනයනය කිරීමට අධිවෝල්ටීය සරල දහරා අන්තර් සම්බන්ධතාව ක්‍රියාත්මක කිරීම සඳහා වන අවබෝධතා කිවිසුමයි. සාර්ථක ඩිජිටල් පරිවර්තනයක් සඳහා ඩිජිටල් සහයෝගිතා හුවමාරු කර ගැනීමට අදාළ අවබෝධතා කිවිසුම පසුව හුවමාරු කරගෙනුණා. ත්‍රිකුණාමලය බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම සඳහා වන ත්‍රිපාර්ශ්වික අවබෝධතා කිවිසුම ඉන්දියාව ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමිරාත් රාජ්‍ය අතර හුවමාරු කර ගැනීමට සිදු වුණා. ඒ ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමිරාත් රාජ්‍ය තානාපති කලිඩ් නසර් අල්මේරි මහතාගේ සහභාගීත්වයෙන් පසුගියදා රට තුළ දැඩි කතාබහට ලක් වූ ආරක්ෂක සහයෝගිතාව සම්බන්ධයෙන් වූ අවබෝධතා කිවිසුම මෙරට ආරක්ෂක ලේකම්වරයා සහ ඉන්දිය විදේශ ලේකම්වරයා අතර හුවමාරු කරගෙනුනේ ඉන්පසුවයි. නැගෙනහිර පළාතේ බහු ආංශික සංවර්ධනය සඳහා සිදු කරන ප්‍රධානයන් පිළිබඳව වූ අවබෝධතා කිවිසුම හුවමාරු කරගෙනුනේ මෙලෙසින්. සෞඛ්‍ය සහ ඖෂධ සහයෝගීතාව පිළිබඳ අවබෝධතා කිවිසුමත් ඉන්දියානු ඖෂධ සංග්‍රහ කොමිසම සහ ශ්‍රී ලංකා ජාතික ඖෂධ නියාමන අධිකාරිය අතර අවබෝධතා කිවිසුමත් එහිදී හුවමාරු කරගෙනුණා. ඉන් අනතුරුව ඉන්දියානු රජයේ සහයෝගයෙන් මෙරට තුළ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති තුනක් ආරම්භ කිරීම හා විවෘත කිරීමත් මෙහිදී සිදු කරනු ලැබුවා. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සාම්පූර් ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත සාම්පූර් සූර්ය විදුලි බලාගාරයේ ඉදිකිරීම ආරම්භ කිරීම ඉන්දියා අග්‍රාමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් මාර්ගගත ක්‍රමයේ ඔස්සේ සිදු කරනු ලැබුවා. ලංකා විදුලි බල මණ්ඩලය සහ ඉන්දියාවේ NTPC සමාගම සමහවුල්කාරීත්වයෙන් සංස්ථාගත කළ ත්‍රිකුණාමල විදුලි බල සමාගමෙන් මෙම බලාගාරය ඉදිකිරීමට නියමිතයි. අධීර දෙකකින් සැලසුම් කර ඇති මෙම සූර්ය විදුලි බලාගාරයේ දෙවැනි අධීර 2027 දී ආරම්භ කෙරෙනවා. අක්කර 500ක භූමි ප්‍රදේශයක් මෙම ව්‍යාපෘතියට වෙන් කර ඇති අතර මෙහි පළමු අධීර යටතේ මෙරට ජාතික විදුලි බල සැපයීමට මෙගාවොට් 50ක් සැපයනවා.